අද මං අසනීපෙන් ඉන්න දවසක් මට චුරචූරි දේවල් ටිකක් කන්න ආස හිතුණා. අද කෑම වේල දෙන්න කෙනෙකුත් නැති නිසා අසනීප වුණත් මම තනියම කෑම ටික හදාගත්තා. බලමු මොනවද නේද මං අද හදලා තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා මිරිස්සට හදපු අඹ එකක්. ඊට පස්සේ තුඹ කරවිල එකක් තියෙනවා. මේක මං ආසම කෑමක්. ගොඩක් ඉන්ටර්න් ඉන්න කාලේ අපි සතියට දෙපාරක් විතර කාපු කෑම එකක්. මට අද ඒක හදලා කන්න හිතුණා. ඊට පස්සේ තියෙනවා කිරට හදපු කජු එකක්. අන්න ඔයගොල්ලෝ බනි තියෙනවා හදපු මොනවද සොසේජස් ලෙවල් එකක්. මොකද අවුරුද්දෙන් පස්සේ අපේ ගෙදර බඩු ඉවර වෙලා. ඒක නිසා තාම ගෙනාවේ නැහැ. ඒක නිසා තිබුණේ සොසේජස් විතරයි. හස්බන්ඩ් මම සොසේජස් ලෙවල් එකක් හදුවා. ඊට පස්සේ පපඩම් තියෙනවා. මේ අවුරුද්දට හදපු හල තෙම්පරාදුවක් එක. තව තියෙනවා කහබත් එකක්. තව මට අමතක වුණා මම හදපු කැරට් සම්බල් එකකුත් තියෙනවා. මං හස්බන්ඩ් කෑම බෙදන්න යන්නේ. චුට්ටක් කටහඬේ අඩු ගතියක් ඇති. මොකද මම අසනීප වෙලා ඉන්න නිසා හොඳට පොකිරි දාලා ළඟට කරපිංචා කරාබුනිටි එනසා දාලා හදපු ලස්සන රස කහබත් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා කිරට හදපු කජු ව්‍යංජනයක්. ඊට පස්සේ මිරිසට හදපු අඹ ව්‍යංජනයකුත් තියෙනවා. ඊට පස්සේ මගේ ආසන උඹ කරවිල ව්‍යංජනය මම බෙදනවා. ඊට පස්සේ මම මේක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් නෙමෙයි. ඒත් නැති නිසා තමයි මම මෙතන මොකද නැති නිසා මේ වගේ සොසේජස් ලෙවල් එකක් හස්බන්ඩ් හදාගත්තා. ඊට පස්සේ හොඳට පොල් දාලා හදාගත්ත කැරට් සම්බල් එකකුත් මං හදාගෙන තියෙනවා අද අපේ දවල් කෑමට. ඊට පස්සේ මං කලින් හදාගෙන තිබුණු අද බැදුවෙනු ටිකක් අන්තිමට මම එකතු කරන්නේ අපිට නැසුම් බැක් පපඩම්. කවද මගේ රසව රස බත් පිඟානින් කටක්.